ක්‍රිස්තුමතුල් ආදරණීය සහෝදර සහෝදරියනි, මතයුතුමාගේ සුවිශේෂී 4 වන පරිච්ඡේදයේ ආරම්භයේ ඉඳන් අපි දකිනවා ජේසුස් වහන්සේගේ බෞතිස්මයෙන් පසුව ශුද්ධාත්ම වහන්සේ උන්වහන්සේව පාලුකරයට පමුණුණු ලබනවා. පාලුකරය කියන වචනය, පාලුකරේ අත්දැකීම අපි බොහෝ වෙලාවට චතාරික සමයේදී අහන වචනයක්. මොකක්ද මේ පාලුකරය කියන දෙයින් ස්වාමීන් වහන්සේ අපිට ආරාධනා කරන්න ආදරණීය සහෝදර සහෝදරියනි. පාලුකරය කියලා කියන්නේ අපේ ජීවිතයට අද හදවතට ඇතුළු වීම. පාලුකරය කියලා කියන්නේ අපේ ජීවිතය අද හදවතට ඇතුළු වීම. ඇයි හදවතට අපි ඇතුළු වන්නට අවශ්‍ය වන්නේ? බලන්න ආදරණීය සහෝදර සහෝදරියනි, දෙවියන් වහන්සේගේ හඬ, ඒ වගේම අප දෙයක් කරන්නට යද්දී ඒ දේ හරිද නිවැරදිද වැරදිද කියන දේ හඬ අපිට හෘද සාක්ෂිය තුළින් අපගේ හදවතින්, අපගේ හදවත තුළින් ස්වාමීන් වහන්සේ අපිට කතා කරනවා, මඟ පෙන්වනවා. හදවත කියලා කියන්නේ ඕනෑම කෙනෙකුගේ ජීවිතේ ඊටාම පරිශුද්ධ, ඒ වගේම ඕනම කෙනෙකුගේ ජීවිතේ රහස්, ඒ වගේම පරමාර්ථයන් තියෙන ආත්මීක ස්ථානයක් හදවත කියලා කියන්නේ. අපි හදවතට ඇතුළු වෙන්න අපි දෙවියන් වහන්සේ හා සම්බන්ධ වෙනවා. අපි නිශ්චල වෙලා හදවතට ඇතුළු වෙන්න අපිට දෙවියන් වහන්සේගේ හඬ ඇහෙන්න පටන් ගන්නවා. අපි මේ පංචේන්ද්‍රයන්ගෙන් අපිට පෙනෙන දේන්, ඇසෙන දේන්, ස්පර්ශය, මේ වගේ දේවල් වලින් ටික ටික මිදිලා අපි අපගේ ජීවිතයේ ඇතුළාන්තයට එද්දී, හදවතට සමීප වෙද්දී, හදවතට ඇතුළු වෙද්දී ආදරණීය සහෝදර සහෝදරියනි, අපිට ස්වාමීන් වහන්සේව හමු වෙනවා. පාලුකරේ අපිට මේ අද දවසේ ජීවත් වෙන අපිට නම් ඇත්තටම අපගේ හදවතට ඇතුළු වීමයි. ඉතින් මේ චතාරික කාලේ බාහිර ඒ පංචේන්ද්‍රයන්ගේ සිරකාරයන් නොවි, බාහිර අපිට පෙනෙන දේ, ඇහෙන දේ, මේ වලෙහි සිරකාරයන් නොවේ, අපි අපගේ ඇතුළාන්තයට, හදවතට ඇතුළු වන්නට උත්සාහ කරමු. ආමෙන්.